මේ තියෙන්නේ ලෝකේ පළවෙනි කස්ටමර් ඩිලිවර්ඩ් කොනිසෙක් ජෙමීරා කායක. කොනිසෙක් ජෙමීරා කියන්නේ සරලම කිව්වොත් මේක මෙගා GT එකක්. ඒ කියන්නේ මොකද්ද? ඔයාලගේ පවුලේ 4 දෙනෙක් ඉන්නවා නම් 4 දෙනාම දාගෙන තවත් ග්‍රොසරි බෑග්ස් අනම් මලම් බඩු මුට්ටු හැම දෙයක්ම දාගෙන යන්න පුළුවන් සුපර් කාර් එකක් නෙමෙයි. හයිපර් කාර් එකක්. ඒ තමයි කොනිසෙක් ජෙමීරා. ඉතින් මේ කොනිසෙක් ජෙමීරා පළවෙනි කස්ටමර් ඩිලිවර්ඩ් කාර් එක මේක කම්පැනි එකෙන් එළියට දැම්මේ ජූනි මාසේ 27 වෙනිදා. කොනිසෙක් ජෙමීරා කාර් එක යුනිට්ස් 300කට විතරක් සීමා වෙච්ච කාර් එකක්. ඉතින් මේ වෙද්දී යුනිට්ස් 300ම සෝල්ඩ් අවුට් වෙලා තියෙනවා. 2020 තමයි කොනිසෙක් ජෙමීරා කාර් එක රිලීස් කරේ. බට් 2020 දී මේක රිලීස් කරද්දී අපිට කොවිඩ් පැන්ඩමික් එක තිබ්බා. ඉතින් මට මතකයි 2020 මෙයාලා ජිනීවා මෝටර් ෂෝ එකේ මේක රිලීස් කරන්න හැම දෙයක්ම ප්‍රෙප් කරලා තියෙද්දී ජිනීවා මෝටර් ෂෝ එක කැන්සල් වුණා. ඊට පස්සේ මෙයාලා මට මතක විදියට එක්කෝ ලයිව් ස්ට්‍රීම් එකකින් තමයි මේ අන්වේල් එක කරේ. ඉතින් 2020 දී ඒක අන්වේල් වුණාට ඒ වෙච්ච ප්‍රශ්නත් එක්ක මෙයාලට ප්‍රොඩක්ෂන් එක ස්ටාර්ට් කරන්න උනේ 2023 දී. ඉතින් 2026 ජූනි මාසේ 27 වෙනිදා තමයි පළවෙනි කස්ටමර් ඩිලිවර්ඩ් කාර් එක කොනිසෙක්ලා එයාලගේ කම්පැනියෙන් එළියට දැම්මේ. ඉතින් මේ කාර් එක ගත්තොත් මේ කාර් එකේ ලස්සන රෙඩ් කලර් එක්ස්ටීරියර් එකක්, ඒ වගේම ගොඩාක් ලස්සන බ්ලැක් ලෙදර් ඉන්ටීරියර් එකකින් මේ කාර් එක සමන්විත වෙනවා. ඒ වගේම ඉන්ටීරියර් එකේ රෙඩ් ඇක්සන්ට්ස් අපිට දැක ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ ෆයිනල් ප්‍රොඩක්ෂන් මොඩල් එක. අපිට මේ වෙද්දී ටෙස්ට් ඒ කියන්නේ ප්‍රොටෝටයිප්ස් කීපයක්ම අපිට දැක ගන්න පුළුවන්. බට් මේ තියෙන්නේ ෆයිනල් ප්‍රොඩක්ෂන් කාර් එක. ඉතින් මේ පළවෙනි කස්ටමර් ඩිලිවර්ඩ් කාර් එක සෙඩාන් කාර් එකක් වගේ 4 දෙනෙක්ව දාගෙන යන්න පුළුවන්. ඒත් හයිපර් කාර් එකක්. ඒක වෙනම ලෙවල් එකක්. ඉතින් ජෙමීරා කියන්නේ ටෙක්නිකලි අතින් ගත්තොත් සෑහෙනම ඇඩ්වාන්ස් කාර් එකක්. ඒ කියන්නේ මම මේකේ ටෙක්නිකල් පැත්ත එක්ස්ප්ලেইন කරන්න තරම් ඒ සයිඩ් එකේ නර්ඩ් කෙනෙක් නෙමෙයි. බට් ඔයා ඔටෝමෝටිව් ඉන්ඩස්ට්‍රි එකේ ටෙක්නිකල් සයිඩ් එක ගැන එක්ස්ප්ලෝර් කරන්න කැමති නම් කොනිසෙක් ජෙමීරා is the one. ඔයා මේ කාර් එක ගැන හොයලා බලන්න. මේ කාර් එකේ අපිට තියෙනවා V8 එන්ජින් එකක් එක්ක මෙයාලගේ ඩාර්ක් මැටර් E මෝටර් එකක්. මෙයාලා හඳුන්වන විදිහට මේ පෝස්ට් එකේ කැප්ෂන් එකේ ක්‍රිස්ටියන් වොන් කොනිසෙක් මෙන්න මෙහෙම කියලා තියෙනවා. Today is a big milestone for Koenigsegg as we roll out the most technically advanced and most ambitious program in our history. ඉතින් මම කියපු කතාව හරි. මොකද සෑහෙනම ටෙක්නිකලි ඇඩ්වාන්ස් කාර් එකක් තමයි කොනිසෙක් ජෙමීරා කියන්නේ. ඒ වගේම ගොඩාක් ස්පෙෂල් කාර් එකක්. ඊට අමතරව මේ පෝස්ට් එකේ කැප්ෂන් එක අන්තිමටම තියෙනවා This is only the beginning. ඉතින් මේ තියෙන්නේ තාම කොනිසෙක්ලගේ පටන් ගැනීම විතරයි නේද? ඉතින් හිතන්න ඉස්සරහට මොන වගේ ඉනෝවේෂන්ස් අපිට කොනිසෙක්ලගෙන් දැක ගන්න පුළුවන් වේද කියලා. ඉතින් මේ වගේ වීඩියෝස් බලන්න ඕන නම් මාව ලයික් කරලා ෆලෝ කරලා තියාගන්න. ඉතින් අදට මං ගිහින් ඉන්නම්. මම චතුර තේෂාන් මේ ස්පීඩ් අප් චතුර.